සුබ දවසක් වේවා හැමෝටම. ඔයාලා අදත් එකතු වෙලා ඉන්නේ CEB YouTube channel එකත් එක්ක. on-grid solar system සම්බන්ධව YouTube එකේ තියෙන වීඩියෝස් වලින් වැදගත්ම වීඩියෝ එක කියලා මට මේක හිතෙනවා. මොකද මම අද ඔයාලට කියලා දෙනවා දැන් අලුත් සෝලා සම්බන්ධව සංශෝධනයක් ඇවිල්ලා තියෙනවා. රුපියල් 19ට කිලෝවොට් 20ට අඩු සෝලා සිස්ටම් වල ඒකකයක් විකුණන්න තමයි මේ සංශෝධනය ඇවිල්ලා තියෙන්නේ. මම අද ඔයාලට පැහැදිලි කරලා දෙනවා අලුතින් සෝලා සිස්ටම් එකක් ඉන්ස්ටෝල් කරන්න ඉන්න අයට සෝලා සිස්ටම් එකක් ඉන්ස්ටෝල් කරන එක ලාභද පාඩුද කියලා. හරි, එහෙනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. මේ තියෙන්නේ කිලෝවොට් 5ක සෝලා සිස්ටම් එකක් ඉන්ස්ටෝල් කරපු එකක්. හරිද? එතකොට මේක යුනිට් එකක් රුපියල් 27 ගානේ තමයි සෙල් වෙන්නේ. මේ කිලෝවොට් 5ට දාලා තියෙන්නේ ජින්කෝ පැනල් 9ක්, ඒ වගේම සොලිස් කිලෝවොට් 5 ඉන්වර්ටර් එකක්. මම මේ ඉන්නේ සොලිස් ක්ලවුඩ් ඇප් එකේ. මෙතනදී අපිට බලා ගන්න පුළුවන් කිලෝවොට් 5ක සෝලා සිස්ටම් එකක් තමයි තියෙන්නේ. එතකොට කරන්ට් පවර් කියලා මෙතන බලා ගන්න පුළුවන්. දැනට සෝලාර් සිස්ටම් එකෙන් නිපදවන පවර් එක කිලෝවොට් 4.37ක පවර් එකක් මේ වෙද්දි නිපද වෙනවා. දැන් වෙලාව උදේ 10:10. එතකොට මේ සෝලාර් සිස්ටම් එක ඉන්ස්ටෝල් කරලා දැනට මාස දෙකක්වත් නැති තරම්. මම කොහොමද කියලා ඒක ඔයාලට පෙන්නන්නම්. අද 2025 4 වෙනි මාසේ 15 වෙනිදා මේ වෙද්දි කිලෝවොට් මෙතන ටච් කරපුවාම අපිට බලා ගන්න පුළුවන් ජෙනරේෂන් එක කිලෝවොට් 7.7 කිලෝවොට් අව. එතකොට දැනට අද දවසේ earning එක තියෙනවා දැනට රුපියල් 212.52ක් විදිහට. එතකොට මෙතනදී උඩින්ම අපිට බලා ගන්න පුළුවන් today yield එක. ඒ කියන්නේ අද දවසේ කොච්චර පවර් එකක් දැනට නිපදවල තියෙනවද? 7.7 කිලෝවොට් අව. ඒක monthly yield එක මෙතනත් 7.7 පෙන්වන්නේ තාම මේ මාසේ පටන් ගත්තා විතරයි. මේ අද දවසේ එකම තමයි මෙතනත් පෙන්වන්නේ. හැබැයි හෙට දවසේ වෙද්දි මේක වෙනස් වෙනවා. ඊට පස්සේ total yield එක. ඒ කියන්නේ මේ solar system එක install කරපු දවසේ ඉඳලා කොච්චර unit ප්‍රමාණයක් මේකෙන් නිපද වෙලා තියෙනවද කියලා තමයි මෙතනදී අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. කිලෝවොට් hour 935. ඒ කියන්නේ unit 935ක් මේ වෙද්දි මේ solar system එක install කරපු දවසේ ඉඳලා හැදිලා තියෙනවා. ඊට පස්සේ බලා ගන්න පුළුවන් today earning එක. ඒ කියන්නේ අද දවසේ මම කලින් කතා කරා අද දවසේ earning එක මෙතනින් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ this month earning එක. this month earning එක තාම මේ මාසේ එක දවසයිනේ ගිහලා තියෙන්නේ. ඒ එක දවසට අදාළව විතරයි තාම මෙතන වැටෙන්නේ. ඊට පස්සේ total earning එක. total earning එක අපිට බලා ගන්න පුළුවන් 25.806යි මෙතන තියෙන්නේ KLKR. ඒ කියන්නේ කිලෝ LKR කියන එක තමයි මෙතනින් අදහස් කරන්නේ. මේක මේ දශම ගාන 25.806 කියන එක 1000න් ගුණ කරන්න ඕනේ. අපිට ලේසියෙන් බලා ගන්න පුළුවන් මෙතන දශම ස්ථානය අයින් කරොත් එහෙම 25806ක earning එකක් මේ solar system එක install කරපු දවසේ ඉඳලා ලැබිලා තියෙනවා. මට කියන්න බැරි වුණා මෙතන location එක අපිට බලා ගන්න පුළුවන් අම්පාර තමයි මේ solar system එක install කරලා තියෙන අම්පාර location එක වැටෙන්නේ. ඊට පස්සේ sunshine එක බලා ගන්න පුළුවන් උදේ 5:00මාරත් හවස 5:42ත් අතර හොඳ sunshine එකක් තියෙනවා කියලා තමයි මේ solar system එකෙන් අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. කියන්නේ මේ අද දවසේ weather එක තමයි මෙතන මේ වැටෙන්නේ. හරි, අපි බලමු මේ solar system එක කොච්චර කාලයක් වෙනවද install කරලා කියලා. මෙතනදී ඉස්සලා 7.7 තිබුණේ. නමුත් දැන් බලන්න ඔයාලා 8.1 දක්වා මේක වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ දවසේ උදේට වැඩිය ටිකෙන් ටික දවල් වෙද්දී එළිය වැඩි වෙනවා. ඊට පස්සේ ජෙනරේෂන් එක වැඩි වෙනවා. ජෙනරේෂන් එක වැඩි වෙද්දී මේ විදිහට earning එක වැඩි වෙනවා. මම මාර්තු මාසෙට යන්නම්. මාර්තු මාසෙට ගියොත් එහෙම මේ විදිහට අපිට බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ මාර්තු මාසේ සම්පූර්ණ දවස් ටික වැඩ කරලා තියෙනවා. හැබැයි 21 වෙනිදා දවසේ solar system එක වැඩ කරලා නැහැ. earning එකක් වෙලත් නැහැ. සමහර විට එදා දවසේ කරන්ට් එක නැතුව වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන ෆේලියර් එකක් නිසා මේ දවසේ වැඩ කරන්නේ නැති වෙන්න ඉඩ තියෙනවා. ඊට පස්සේ දෙවෙනි මාසෙට ගියොත් එහෙම 2025 දෙවෙනි මාසේ බැලුවොත් එහෙම 20 වෙනිදා ඉඳලා තමයි මේ solar system එක වැඩ කරන්න පටන්ගෙන තියෙන්නේ. එතකොට දෙවෙනි මාසේ කියන්නේ පෙබරවාරි මාසෙදී කිලෝවොට් hour ඒ කියන්නේ යුනිට් 200ක් හදලා තියෙනවා. යුනිට් 200ට earning එක අපිට මෙතන බලා ගන්න පුළුවන්. හරි, මම මේක නෙවෙයි පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ තුන්වෙනි මාසෙක තමයි මට ඔයාලට පැහැදිලි කරන්න ඕන උනේ.
මේ තුන්වෙනි මාසෙදී අපිට බලා ගන්න පුළුවන් කිලෝවොට් අව 701ක් නිපදවලා තියෙනවා. මෙතන monthly yield එක කිලෝවොට් අව 701යි. ඒ කියන්නේ යුනිට් 701ක් නිපදවලා තියෙනවා. ඒ 701 හැදිලා තියෙන්නේ මෙතන මේ 21 වෙනිදා සෝලාර් පවර් එකක් නැතුව. එතකොට සාමාන්‍යයෙන් අපි කියන්නේ කිලෝවොට් 5ක සෝලාර් සිස්ටම් එකකින් යුනිට් 550ත් 650ත් අතර වගේ අනිවාර්යෙන් හැදෙනවා කියලා. එතකොට මේ මාසෙදී කිලෝවොට් අව 701ක්, ඒ කියන්නේ යුනිට් 701ක් හැදිලා තියෙනවා. සාමාන්‍යයෙන් මේකට හේතුවක් වෙන්න පුළුවන් මේ හොඳ පැනල් දාලා තියෙන, ඒ වගේම සෝලාර් සිස්ටම් එක ඉන්ස්ටෝල් කරපු අලුත. මේ නිසා මේ වගේ හොඳ ජෙනරේෂන් එකක් ඇවිල්ලා තියෙනවා වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් මොකද මෙතන 21 වෙනිදා දවසේ ජෙනරේෂන් එකක් නැතුව 21 වෙනිදා දවසේ අපි හිතමුකෝ යුනිට් මෙතනදී හැදිලා තියෙනවනේ 26ක්, සාමාන්‍යයෙන් 25ක් වගේ හැදුණා කියමු. ඒතකොට සාමාන්‍යයෙන් 725ක වගේ monthly yield එකක් ලැබෙන්න ඉඩ තියෙනවා. හරි, මම මේ වීඩියෝ එක තව ටිකක් ඉස්සරහට ඔයාලට පැහැදිලි කරලා දෙන්නම්. මොකද මේක හරියටම ඔලුවට දාගත්තොත් එහෙම ආය ඔයාලට කිසිම තැනක ඩවුට් එකක් එන්න විදිහක් නැහැ. හරි, මම මේ මාසෙම ආදේශ කරගෙන ඔයාලට මේ වීඩියෝ එක තව ඉස්සරහට කරන්නම්. මාර්තු මාසෙදී අපිට earning එක ලැබිලා තියෙනවා රුපියල් 19348ක මුදලක්. හැබැයි මෙතනදී ඔයාලට account එකට ලැබුණොත් මේ විදිහේ රුපියල් 19348ක මුදලක් ඔයාගේ බැංකු ගිණුමට ලැබෙන්නේ. නමුත් ඔයා විදුලි බිල පැත්තෙන් බැලුවොත් එහෙම රුපියල් 30000ක් විතර විදුලි බිලක් තමයි ඔයාට මේ සෝලාර් සිස්ටම් එකෙන් කවර් කරගන්න පුළුවන්. එතකොට හිතන්නකෝ තව රුපියල් 10000ක විතර ප්‍රොෆිට් එකක් ඔයාලට ලැබෙනවා බැරි වෙලාවත් විදුලි බිල පැත්තෙන් ඔයා මේ සෝලාර් සිස්ටම් එක ගැන බැලුවොත්. ඒක කියන්නේ කොහොමද කියලා මම ඔයාලට පැහැදිලි කරන්නම්. මාර්තු මාසෙදී යුනිට් 701ක් නිපදවලා තියෙනවා. ඔයාලගේ ගෙදෙට්ට ඔයාලා හිතන්න යුනිට් 700ක විදුලි බිලක් ආව කියලා. සාමාන්‍යයෙන් ඔයාලගේ ගෙදර කඩයක් තියෙනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මොකක් හරි මහාන මැෂින් අනම්මනම් හෙවි මැෂින් ටිකක් තියෙන මොකක් හරි වැඩපලක් වෙන්න පුළුවන්. බයි ඩොමෙස්ටික් සප්ලයි එකක් තමයි ඔයාලට තියෙන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් 230ක එන කරන්ට් සප්ලයි එකක් තමයි ඔයාලා අරගෙන තියෙන්නේ. එතකොට මේ සෝලාර් සිස්ටම් එකෙන් කොච්චර ප්‍රමාණයක විදුලි බිලක් සීරෝ කරන්න පුළුවන්ද කියලා අපි බලමු. මේ මාසේ යුනිට් 701ක් නිපදවලා තියෙනවා. මම ආයෙත් කියනවා මේක හරියට ඔලුවට දාගන්න. මම යනවා CEB bill calculator කියලා මෙතන සර්ච් කරගන්නවා. මේ උඩින් මෙන එක අපි ඊට පස්සේ ක්ලික් කරගන්නවා. අපිට එනවා තෝරන්න ඩොමෙස්ටික්ද ඉන්ඩස්ට්‍රියල්ද ජෙනරල්ද මේ ටික තෝරන්න එනවා. සාමාන්‍ය ඩොමෙස්ටික් සප්ලයි එකක් එනවා කියලා හිතලා මම මේක ක්ලික් කරගන්නවා. ඊට පස්සේ මෙතන ටික් එක දාන්න. මෙතන number of days කියලා තියෙනවා. මෙතන ඔයාලගේ බිල් එන days ටික තමයි දාගන්න ඕනේ. මම සාමාන්‍යයෙන් ආසන්න වශයෙන් දවස් 31ක් දාන්න. මොකද මාර්තු මාසෙට දවස් 31ක් තියෙනවනේ. ඊට පස්සේ මෙතන අපිට number of units දාන්න පුළුවන්. unit 701ක් solar system එකෙන් නිපදවලා තියෙනවා. එතකොට සාමාන්‍ය ඔයාලට ගෙදර විදුලි බිල ආව කියලා හිතමු අපිට unit 700ක්. මම හිතන 700 දානවා. ඊට පස්සේ මම calculate දෙනවා. මෙන්න එනවා විදුලි බිල කැල්කියුලේට් වෙලා. මේ දවස් 31ට රුපියල් 32510ක විදුලි බිලක් තමයි අපි මේ සෝලාර් සිස්ටම් එකෙන් කවර් කරලා තියෙන්නේ. හැබැයි ඔයාලා හිතන්න සෝලාර් සිස්ටම් එක ඉන්ස්ටෝල් කරන්නේ නැතුව මේ ලයිට් බිල රුපියල් 32510 සාමාන්‍යයෙන් මේ එක මාසෙකනේ. සාමාන්‍යයෙන් මාස 12න් වැඩි කරලා බලන්න. මාස 12 ඊට පස්සේ අවුරුදු 20න් වැඩි කරලා බලන්න. ඔයාලට කොච්චර මුදලක් මේ අවුරුදු 20ට CB එකට ගෙවන්න ඕනද කියලා මේ ලයිට් බිල වෙනුවෙන්. හැබැයි කිලෝවොට් 5ක සෝලාර් සිස්ටම් එකක් ඉන්ස්ටෝල් කරලා ඔයාලට පුළුවන් රුපියල් 32510ක විදුලි බිලක් සීරෝ කරන්න. ආවලට බිලක් එන්නේ නැහැ. මෙන්න මේ ටික තමයි මට ඔයාලට පැහැදිලි කරන්න ඕන උනේ. ආවල නෝමල් නිවසකට නම් යුනිට් 700 ගාණක් මෙහෙම එන්නේව නැහැ. සාමාන්‍ය යුනිට් 200ත් 400ත් අතර වගේ ඔය වගේ ගාණක් තමයි එන්නේ. සාමාන්‍ය 650ක් ඇවරේජ්ලි අපි දාලා බලමු. 650ක් දැම්මොත් එහෙම රුපියල් 29910ක විදුලි බිලක් තමයි ඔයාලගේ සෝලාර් සිස්ටම් එකේ මේ කවර් කරලා තියෙන්නේ. හැබැයි ඔය බැංකුවට සල්ලි ගන්න ගියොත් එහෙම ඔයාලට හම්බෙන්නේ රුපියල් 19000 ගාණක් විතරයි. හැබැයි විදුලි බිල පැත්තෙන් බැලුවොත් එහෙම රුපියල් 29910ක විදුලි බිලක් තමයි ඔයා මේ සෝලාර් සිස්ටම් එකෙන් කවර් කරලා තියෙන්නේ. ඔයා හැම වෙලේම හිතන්න ඕනේ මේ පොඩි සෝලාර් සිස්ටම් එකක් ඉන්ස්ටෝල් කරනවා නම් විදුලි බිලත් එක්ක තමයි මේක යන්න ඕනේ. නැත්තම් පාඩුයි ඔයාලටම.
මම කිව්ව දේවල් ටික ඔයාලට පැහැදිලි ඇති කියලා මම හිතනවා. මොන හරි අපැහැදිලි තැනක් තියෙනවා නම් කියන්න, මම නැවතත් ආපහු වීඩියෝ එකක් කරලා දාන්නම්. මේ ටික කවුරුත් සාමාන්‍යයෙන් කියලා දෙන්නේ නැහැ මෙච්චර පැහැදිලිව. මේ ටික තමයි මට කියන්න ඕනුනේ. මොකද සෝලාර් සිස්ටම් වල යුනිට් ප්‍රයිස් එක අඩු කරන්න කියලා මේ වෙද්දි කැබිනට් පත්‍රිකාවක්, කැබිනට් පේපර් එකක් දීලා තියෙනවා. මේ කැබිනට් පේපර් එක අනුව බැරි වෙලාවත් අඩුනොත් එහෙම එක යුනිට් එකක් දැනට තියෙන 27යි මේක අඩු වෙනවා රුපියල් 19.67ක් වගේ මුදලක් දක්වා. ඒතකොට මේකත් එක්ක සෝලාර් සිස්ටම් එකක් ඉන්ස්ටෝල් කරනවද නැද්ද කියලා ගොඩක් අය හිත ඉන්නවා. හැබැයි බැරි වෙලාවත් ඔයා සෝලාර් සිස්ටම් එක ඉන්ස්ටෝල් කරන්නේ සල්ලි බලාපොරොත්තුවෙන්ද එහෙම නැත්නම් ඔයගේ විදුලි බිල 0 කරන බලාපොරොත්තුවෙන්ද කියලා ගොඩක් අයට අයිඩියා එකක් නැහැ. නමුත් විදුලි බිල පැත්තෙන් බැලුවොත් එහෙම කොච්චර ලොකු ප්‍රොෆිට් එකක්ද ඔයාලට හම්බෙන්නේ කියලා මෙතනදී මේ වීඩියෝ එක බලුවහම ඔයාලට පැහැදිලි වෙයි. හැබැයි ඔයාගේ පළවෙනි ඉන්වෙස්ට්මන්ට් එක කරන්න වෙනවා සාමාන්‍යයෙන් කිලෝවොට් 5ක් ඉන්ස්ටෝල් කරගන්න නම් රුපියල් ලක්ෂ 7ත් ලක්ෂ 9ත් අතර හොඳ සෝලාර් සිස්ටම් එකක් ඉන්ස්ටෝල් කරගන්න. නමුත් අනිත් පැත්තෙන් බැලුවොත් එහෙම ඔයාලට ලොකු ප්‍රොෆිට් එකක් වෙනවා. අවුරුදු 20ක් දක්වා ඔයාලගේ විදුලි බිල 0 කරගන්න පුළුවන්. හරි, මේ ටික තමයි අතරම මට ඔයාලට පැහැදිලි කරලා දෙන්න ඕනේ. ගොඩක් පැහැදිලිව තමයි මේ ටික කිව්වේ. නමුත් අපැහැදිලි තැන් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මෙතන අපිට බලා ගන්න පුළුවන්. අද දවසේ මේ වෙද්දි අපි වීඩියෝ එක පටන් ගද්දී යුනිට් 7.7 නිපදවල තිබ්බේ. මේ වෙද්දි විනාඩි 20ක් වගේ කාලයක් ගිහිල්ලා තියෙනවා. යුනිට් 9.6ක් දක්වා යුනිට් ගාන නිපදවලා තියෙන යුනිට් ගාන වැඩි වෙලා තියෙනවා. මේ අප්‍රේල් 1 වෙනිදාට අදාළව. ඒ වගේම අලුතෙන් සෝලාර් සිස්ටම් එකක් ඉන්ස්ටෝල් කරගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් මම මේ කිව්ව දේවල් ටික අනිවාර්යෙන් ඔයාලා ඔළුවට දාගන්න. ඒ වගේම පොඩි සෝලාර් සිස්ටම් එක කිලෝවොට් 5ට අඩු කිලෝවොට් 5 කිලෝවොට් 10 මේ වගේ සෝලාර් සිස්ටම් එකක් ඉන්ස්ටෝල් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් ඔයාලා මුලින්ම ફોකස් එක දෙන්න ඔයාලගේ විදුලි බිලට. මොකද ලොකු විදුලි බිලක් එන අයට ලොකු සහනයක් මේ කිලෝවොට් 5 වගේ සෝලාර් සිස්ටම්. හොඳ සෝලාර් සිස්ටම් එකක් ඉන්ස්ටෝල් කරගන්න පුළුවන් ඔයාලට හොඳ කම්පැනියක් ඕන නම් ඔයාලා මට මැසේජ් එකක් දාන්න. මම WhatsApp නම්බර් එක පළවෙනි කමෙන්ට් එකේ දාලා තියන්න. ඒ වගේම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්න. ඒකට ඔයාලා මැසේජ් එකක් දාන්න. මම ඒ ගැනත් ඩීටේල්ස් ටිකක් ඔයාලට දෙන්නම්. හරි, අපි තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. සියලු දෙනාටම සුබ දවසක් වේවා.